බලපලකෝ ජනකයාගේ හැටයකෝ ගායකෙක් වාගේ අදේ ඔය පරිසංග්‍රහ මල්ලේ 20යි ගැව්වේ සල්ලිත් නැති වෙලාවේ මල්ලි මේ ජනක කියන්නේ මල්ලි SMS පොරක් නෙවෙයි දන්නවනේ මම අම්මලා මල්ලි දරිද්‍රතාවයේ හීනි පෙත්තේ සිට ධනවාදී අඳුරු හස්තවලට විරුද්ධව ත්‍රාණ කරන වීරෙක් මල්ලි මේ ගමේ. ඒ වුණාට මල්ලි වැඩේ කියන්නේ හරි දුකයි හිතට. දුප්පත් මිනිහට එම බල්ලෙක්වත් ඡන්ද දෙන්නේ නැහැ මල්ලි. සුදායි කවුරුත් දෙන්නේ නැහැ. ඔයා දන්නවා අපි දෙන්නේ නැහැ. දෙන්නෙත් නැහැ. කුණු හර්පනේ කියන්නේ අකෝ මගෙන් බීලා තොපි මට ඡන්ද දෙන්නේ නැත්නම් හෙන්න ගහන්න ඕනේ. දෙනවා ඔයා දෙනවා. ඒකට මල්ලි මේ ගමේ මිනිස්සු මට මාර ආදරේ මල්ලි. එයා මේ පපුවේ දිනනවා මල්ලි. දැන් බලන් උදේ වැඩේට පස්සේ මෙතනම ඡන්ද 4ක් මං හැදුවනේ මං. සුදායි මෙතන ඡන්ද 3යි ඈ. 3යි කියන්නේ මූ තොපි 4ක් ඉන්නේ. ජනකයි සෝල් ජනකයි මට පොඩි අවස්ථාවක් දෙන්න. ගේවා. මගේ ගම නුවර හේවා දුන්න දන්නවා ජනකයි. හේවා දුන්නාට බස් ස්ටෑන්ඩ් එක ගාව. කවුද මල්ලි මූ බොණ්ඩ ගෙන මේක මේ නුවර ඡන්ද තියාගෙන මගේ අහිස්සක අරක්කු ටික බල් පරයක් තු. අපේ නෑදෑයෝ. එන ගන්න ඕනේ මල්ලි. ඒ වුණාට මල්ලි උඹලා හිතන් ඉන්නවනම් ජනක දුප්පත්නේ උගේ පොయ్య කියලා සම්පූර්ණ මේක මිත්‍යාව. මල්ලි ජනක කියන්නේ මේ ගමේ පොලිසියේ චූටි කොස්තාපල්ගේ ඉඳන් ඉහළ වැලැන්ති ආරක්ෂක ලේකම් කෙනකම් මල්ලි පඩි පෙළ වගේ සියල්ල හඳුනන මිනිස්සු. මල්ලි කියපන්. උඹ කියපන්. දැන් මම මොන ඔයසිටද කියන්නේ මොන පොලිසිය ඔයසිටද කොල්ලක් ගන්නවා. නෑ බා ජනකයි. ඔව් ඵලයක් නූර එක. කව කියපන්. ගන් ජනකේ පඩි පොලිසිය සර්ද. එපා ජනකයි. ඔයා ගන්නකෝ. රයිට් ගමු. පොඩ්ඩ ඉන්නකෝ. බලවමල්ලි මට කෝල් එක ගන්නවත් පොන්නේ සල්ලි නෑ මම දුප්පත් මිනිස්සෙක් මල්ලි. ඔය ඉස්කෝලේ යද්දි මල්ලි මට මතකයි අපේ පන්තිවල එව් දත් බෙහෙත් වලින් දත් නටක් ගෙද්දි මම බැට් කෑල්ල කුටු කරලා මල්ලි දත් නටන් ගියේ බලපන් දත් නෑ දුප්පත්කම නිසා නේද සිම්බජි බූරුවෙක් බැට් කුටු වලින් දත් නට්ට නිසා ඔයා දිනනවා ජනකයි යා අය ගම්මනද අයියේ කවුද මල් කියලා අදලිංගම්ගේ වාහනේනවා කවුද අයියත් එක්ක කර තරන් කරන්න ඉන්නේ ඌ හරිද මොන වුණා පට්ට සල්ලිකාරයා හරිද අපි පාරෙන් අයින් වෙලා ඉඳිමු අඩෝ සල්ලිකාරයා කියලා පාරෙන් අයින් වෙන්න මේ ජනක එන්න දියන් උට යකෝ පිස්සුද යකෝ මල්ලයි පාරේ බුදිය ගන්න අනිවා මල්ලි මොකක් හරි වුණොත් කන කැවුත්ත මුංගේ මම නම් අයියා බුදියන් යෝ මල්ලි ජනකයි මේ පොසිෂන් මොකෝ බුදිය ගන්නේ මාරු පොසිෂන් එක මං අර අයින්ට වෙලා බලන් ඉන්නවා මල්ලි නතර කරන කයිද වාහන මේ ජනකයි සියසින් සියල්ල බලන් ඉන්නේ විමසිල්ලෙන් මල්ලි ඉන්න විමසිල්ලෙන් මල්ලි බලන් ඉන්නේ මල්ලි control ගන්න 17 eco control මොකද යකෝ තෝපි පාරේ බුදි අයියේ පොලිසිය නේද අනේ සර් ඒක ගන්න පස්සේ අපි අයින්සක මිනිස්සු අපිව දාලා යන්න සර් ඒක බලලා ජිප් එකට අනේ අයියේ ජනකයි අඩෝ වචලින්ග කනක් කැවුතුද මචලින්ගම් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ පොලිසියෙන් අපේ කොල්ලෝ ටික දාන් ගියා මේ අයියෝ ආට OICත් එක්ක කනෙක්ෂන් එකක් තියෙනවා කිව්වනේ ඔයා මොකක් හරි ගේමක් ගහලා කොල්ලෝ දුන්නා එළියට ගන්නකෝ මල්ලි කලබල වෙන්න ඉන්නකෝ මල්ලි අනේ මොකක් හරි කරන්න අම්මට උඩු ෆෝනේ සල්ලි නෑ මල්ලි මම යෝ ජනකයි මොකක් හරි කරන්න ඔයා කිව්වනේ මොකක් හරි හරි මල්ලි මේව කරමු මට ඡන්ද දියා දිනපු ගම මල්ලි පළවෙනියට උන් ටික එළියට ගමු මල්ලි බුදිය ගනි මල්ලි හරියට හරි අයියා මට සිරි මෙන්න අපේ ගම මැදි යන අර දියසීරාවේ පුල්පත
මේකෙන් අයියේ ගම් 7කට වතුර දීලා තව එක ගෙදරකට වතුර දෙන්න පුළුවන් ඒ තරම් ප්‍රබල උල්පතක් අයියේ බලන්න පිනු මෙන්න බලන්න උල්පත මේ කවුද ඔක මේ පන්සල මැදි යන ටැප් ලයින් එකට ගැලියේ බද කැපුවේ ටැප් ලයින් එක ජාන්නේක මේ අගලි සොකට් කෑල්ලක් ගාලා මේක අලවලා දාහ බූරු එක බලන්න කොටපන්කෝ මිලෝ රහත් මේක අලවලා දාන්න ලේ ජාන්නේක කැටි ගහපන් උතර ඉක්මන ඉවරක් කරනවා අනේ ඔය ගහට නැගපුගේ වාත දෙකක් කපලා ගහපන් ඒ පලියන්කෝ පට්ට දවලේ වල්කම් කරන්නේ වල්කම් නෙමෙයි ජනකය සර්පේ පුතු අම්මේ අක්කෝ සර්පෙන් යකෝ වැලි පොලක ගාපියෝකට ඔයා ගහන්න දා අපම් බය නැතු ගහපන් එකට මන්නේ ඔලුඩ යකෝ උග්‍ර විස සහිත සර්පයෙක්ව කව සුස්ක කලාපීය කාන්තාර රටවල ඉන්න සර්පයෙක් මල්ලියෝ මෙහි ඉන්නේ න මෙහි කියලා වෙනසක් තියෙනවා දෙහෙත් ඉන්නවා මෙහෙත් ඉන්නවා මොකට මල්ලි විද්‍යාත්මක නාමය ඔබ දන්නේ නැහැ නේ බලව දන්නේ විද්‍යාත්මක නාමය ඔකට කියන්නේ කොකස් නොසිපෙරා පොල්ගහ විද්‍යාත්මක නාමයෙන් දැන් ඒක තමයි පොල්ගහ එක කිව්වේ සර්පයාගේ නම මල්ලි හිබිස්කස් තුහිමේරා කියලා තමයි ඔකට මේ විද්‍යාඥයෝ ඔක හඳුන්වන්නේ උළු ගැට ටික ගේන්නකෝ සර්පේ සමබුද්ධුවා අයි කවුද මම මේ අවුරු මුක්ක මැරුවේ ඈ උණු හැරප වැඩන්නේ බං බල කරන්නේ බක්ෂිස් මල්ලි ඔක අයින් කරලා දාන්න අවුරු මුක්කේ අයින් කර අර බලංගු නිලමයා නිලමේ අවසර පඩි දෙන්නේ නැහැ යකෝ කයි මීට කරපන් කියන්නේ මේ අවසර පඩි දෙන්නේ නැහැ කියලා උඹ නිකන් හොම හැසිරෙන්න එපා ගහගෙන බලයන්කෝ කික්බන් කරන් නැත්නම් බබුත් මං කියන්නේ ඒකයි පෙජාසාල සුද්ධ ගන්න දාගත්තේ නෙකප්පුවා එනම් පෙජාසාල ගාවට යන්න විජයසාල ගාවට යන්න මේ කරන්න බැයින බාර ගන්න එපා ඔය දෙනවා තනතුරු ළමයෙකුට ගුරුවා මේ මගුල හරියන්නේ බලපන් මේකේ උස මේ උඹට කොඩිය ගන්න ඕනේ ඔව් ඔව් මේ වරයන් ගස් කපනට අපි විරුද්ධයි. ගස් කපන එක තහනම් ලංකාවේ. අනේ මේ අන්ද මෙයා ඔයාලට මේ සිංහරාජ විල්පත්තු කපද්දිනේ සද්ද නැහැ. මේ හිම්බිච්ච පණ නැති ගහක් කපද්දි තමයි සද්ද දාන්නේ. උඹ කපපන්. අපි හම්බ කරොත් අපි කනවා. අපි කෑවොත් අපි හම්බ කරනවා. ඒකනේ අපේ තියරිය. අම්මට සිරි. පඹය එනවා. ගම් හතේම කිර්ම වගේ හිටියට අම්මා පොක පඹයටත් බය වුණානේ. වරෙන්කෝ කරන්න හොඳ වැඩ. අම්මපා මේකුන් කන බත වස වෙන්න බෑ. වස වර්ති. යකෝ බත් කන මිනිහෙක් කරන වැඩක්ද මේක? එන්න ගහන්න ඕනේ බල්ලෝ. ඇයි බසුමනේ මල්ලි ඈ? ඇයි? බලපන් අයියා. උදේ වතුර මුරේ හරවලා ගියේ කුඹරට. බඩින්ගිත්ත කාලෙන්න ටිකට පෝල් බටේ අස්සර රොඩු ඔබලානේ කාලකන්නේ 70. කවුද බං කවුද ඒ වැඩ කරන්නේ පඹයා. අබේ කුණු හරප වීලු කණ්ඩායම මල්ලි ඒ දවස්වල යම් සිදුවීමක් වුණා තමයි මිනිස්සුන්ට තමයි වරදින්නේ. ඒකට උඹලා ඒව අල්ලගෙන විහිළු කරන එක හරි වැරදි මල්ලි. හරි බං අයියා සමාවයක්. උඹ හොඳයි තව. අද උදේ අර ඔය වගේ නියර දිගේ එද්දි විහිළුවක් කරන්න ගිහින් තව පොඩේ මේ උදුළු බදු පාරෙන් ගහනවා මට. කවුද බං? පඹයා. ආච්චි. මුදලාලේ සුමනේ මල්ලි වැඩ වගේ. ඔව් බං
තරි තින්නවනේ. කවුද බං? පාම්බයා. ඔය ඉන්නේ සෝයිසර උපදෙද්දිදී. අල්ලන්නත් හිතනවා පොඩි ජෝගියක්. ඇතැල්ලා දාපන්. ඇතියොත්තරකට ඔය විලු කරා. පණ්ඩිතයා නෝක. බලපන් සොයිසා. බදුර්දී නල්ලන්න කණ්ඩායම් 6කුත් යවලා. යකෝ සතියක් ගිහලානේ මම අල්ලන්න. ඉතින් සතියක් ගියා අයියා. රටේ තත්ති. ඕක තමයි රටේ තත්ත්වය අයියා. මේක බදුදින් කියන්නේ කවුද අයියා? අයියෝ බං තිලක්. පොලිස් කණ්ඩායම් 6ක් යවපෙලාවේ අරු යවුවා නම් එක දවසින් අල්ලනවනේ බං. කවුද බං? පාම්බයා. විගණනය කරු මනුස්සයත් වැරදි. කවුරුත් දන්නේ නැහැ විගණනය කරේ කවුද කියලා. හැබැයි තිලක් ඔබ දන්නේ නැත කවුද විගණනය කරේ කියලා? දන්නේ නැහැ කවුද විගණනය කරේ. පාම්බයා. අවල්ලිලා. මොකද හිතන්නේ? මෙන්න මේ යකා උදේ පාන්දර ගහට නැගලා මයිනෙද්ද මොකෙද්ද දාන්නද කියලා. තාම ගහෙන් බහ ගන්න බැරුව ඉන්නේ. උදේ ඉඳන් උදේ ඉඳලා. යකෝ තෝ පිස්සෙක් නේ. පොඩ්ඩක් ඇවිල්ලා කිව්වනම් ජනකට තෝ ගහෙන් බස්සලානේ. ඌට මේ ගහෙන් බහින්න බැරුව ඉඳලා කොහෙද ජනකයියට කියන්නේ. මේ දෙයක් තියෙන්නේ. ඒ වුණාට මල්ලි උඹලට තිබ්බ යුතුයකමක් වශයෙන් ඇවිල්ලා පොඩ්ඩක් මට කියන්න. යකෝ උඹලා දන්නේ නැද්ද කියහන්කෝ. ජනක කියලා එකෙක් මේ ගමේ ඉන්නවා අය. කරදරයක් මොකක් හරි විපත්තියක් වුණාම එතෙන්ට ඇවිල්ලා උදව් කරනවා අය. මට කියහලු ඔබ දන්නේ නැද්ද කියලා. දන්නවා මොකෝ ඉතින් අපි නොදන්නේ නේ. දැන් බලහම් මල්ලි. ඔය ස්ප්‍රයිඩර් මෑන් කවුද? ඒතර මල්ලි සුපර්මෑන්. ඒතර බැට්මෑන්. මිනිහෙට කරදරයක් වුණාම ඇවිල්ලා ඒ උදව් කරන සුපිරි වීරයෝ මල්ලි. සුපිරි හදවත් මල්ලි ඒවා. මේ ජනකත් මල්ලි ඒ වගේ තමයි. සුපිරි වීරයෙක් මේ ගමේ. මේ ජනක ඔය කයිය නවත්තලා මේ මුව ගණ්ඩ මොකක් කරි කරනවද? හරි පොඩ්ඩ ඉඳහා. මෙව්වා වැඩද බං ජනකට. මට කඹයක් දිය. කඹ ඉතින් අය අතේ තියන් ඉන්නේ අය ඔහොම ඉල්ලා දෙන්න. ආන් අර හරකයි ලනු ලෙහම් වරේ. බලන්න. දැන් බලහම් මල්ලි. ගිය පාර අර ගම් වතුරක් ඇවිල්ලා මිනිස්සු යට වෙලා. ඒ අවතෙන් වෙලා ඉද්දි උඩින් චොපර් ඇවිල්ලා ලනු දාලා. කවුද මිනිස්සුන්ව බේරගත්තේ? කවුද? ඔඩේ ජනකයියද? තිරිසනෙක් නේ අකෝ. මං කොහෙ බේරගන්නද? ගුවන් හමුදාවේ ලනු දාලා බේරගත්තේ. නියමයි මල්ලි බලාගනින්න. මෙන්න මෙහෙම තමයි මිනිහෙක්ව බේරගන්නේ. ඒ පූර්ව එකයි බලන් ඉන්න නැතුව මෙන්න මේක මේ කොන අල්ලගන්න. පස්සරේ දාලා. අල්ලගනින් ඈ. ආන් හරි. දැන් හිමීට ඔය ලණුවේ කොන අරගෙන ගහගනින් ඉන්නට ගැටයක් හොඳට තද වෙන්න ගහගන්න. ආන් රයිට්. දැන් හිමීට ඔය ගහ තව ටිකක් තද කරලා බදාගනි. කෝකටත්. උඹ බේරගනින්. නෑ උඹ බේරගන්න. ඈ ජනකය කරන්න. ෆයින් නැතිනම් පණ්ඩිතයා. දැන් හිමීට අතෑරපන්. ආන් හරි. අතෑරලා හිමීට හිටගනි. අතෑරපන්. ආගෙන පිරිමි එක්ක ගියා. දැන් මේ නිදහස ඉඳපන් දැන්. නිදහස. සම්බරව ඉඳපන්. මම බලාගනින්. මොකක්ද යකෝ ජනකේ කර බලු වැඩේ? අඩෝ නෑ බං ඒ. මම එකෙක් එහෙම ලණුවක් දාලා බේරගත්තානේ බං. අනේ නිකන් ඵලයක යන්න දැන් මේක ඉස්පිරිතාලේ අරන් යන්නත් එපේ. හරිනේ බං. ලණුව දාලා බේරගත්තේ මේ ලිඳේ ඉන්න එකෙක් නේ බං. මේක මේ උඩනේ මේක මේ ඕඩ දෙක වැටලුණා. මොනවාද බං සෝයිසා? ගමට ලැජ්ජ කරන්න බාබා. යකෝ බලපන් තොට බයින් එක මට ආන් අරහෙට ඇහුණා. යකෝ මිනිස්සු වගේ ජීවත් වෙලා රටට ලෝකෙට බරක් නොවි. නෑ බං ජනකයා මේ කොරෝනා හින්දා ඔක්කොම ප්‍රශ්න බං හාල් මැස්සෙක් ගන්න සල්ලි නා කොහෙද වාරික ගවන්නේ බං. ඵලයන් බයි යන්න. දැන් බලහම මේ ජනක කොහෙටවත් නැයිද කියලා. ඒව මල්ලි අපේ පොඩි කාලේ ඉඳන් ආව දේවල්. උඹට කියන්න අවුරුද්දට ඥාති ගෙවල් වල යනවනේ. ඔය රුපියල් 20 30 මිනිස්සු දෙනවනේ. හිත්‍රිත් දන්නේ නැතුව මල්ලි මේ 20 30 අරන් ඇවිල්ලා පහුවදාට ආයෙම ගිහින් දෙනවා මම. ණය තියාගන්න කැමති නෑනේ මල්ලි මම. ඉස්කෝලේ යන කාලේ කොස්ස ගන්න එකතු කරපු සල්ලි කොස්ස අරන් තව කීයක් හරි ඉතුරු වුණා. 750 ගානේ හරි ගිහින් මේ මිනිස්සුන්ට බෙදලා දානවා. ඒ කියන්නේ ළමයින්ට මන් දීලා දානවා. ණය තියාගන්න නෑ මල්ලි මං. අපි හේව් ප්‍රතිපත්ති තියෙන මිනිස්සු.
උඹට කියන්න සොයිසා මේ කුණෙන් දියුණු වෙච්ච සිටුවරු හිටපු ලංකාවක් මේක. ලංකාවේ නෙමෙයි නේ අයියා. ඉන්දියාවේ නේ. ඕකනේ පණ්ඩිතයිනේ උඹලා. උඹලට පෙන්නුවාම නේරු උඹලා බලන්නෙම සරනේරු දිහානේ බා. ලෝරහක් නෑ. ඒක නෙමෙයි මම ඔබට කියන්න ගියේ. උඹ ඔය හම්බ කරන එක තියෙනව නේද? ඕකෙන් 6න් 3ක් කාපන්. ඉතුරු 6න් 2 එකක් කාපන්. ඕකනේ බලයි කන බණේමනේ. ඒක ඉතුරු කරපන්. එතකොට ඉතුරු එක ඉතුරු එකෙන් තොට ඔය කුණුහරුපෙන් බැලලා යන්න එන වාරික කාර්යෝගේ ණය ගෙවලා දාපන්. ඒක මහා පණ්ඩිතයිනේ තොපි නැද්දකින් තො සාපයක් යකෝ. කොහොමද යන්නේ? නෑ බං අර මේ පොලි ජයරත්නය ඕකම රුපියල් 2000ක් ගත්තනේ බං. මේ අදහස දෙන්න ඕනේ. මේ බලපන් මේ පැත්තට යන්නේ කියලා. යනවා. කියන්නේ? එහෙනම් මා ෂේප් එකේ මේ පැත්තේ මාරු වෙන්න. හරි බං. මේ පැත්තේ යන්නත් බෑනේ බං. ආරේ නැන්දලා කඩේ උතනනේ. මේ තේ බිල රුපියල් 200ක් දෙන්න තියෙනවා. මේ බං ජනකයම පම්පෝරි නම් ඒ හරි හරි බං අදහස දෙනවා ඕක. සොයිසා සොයිසා උඹලගේ අම්ම ඉන්නවද ගිය ඇතුලේ? ඌ බං කන්න කතා කරන්නේ නැද්ද? අම්මෝ දැක්කොත් එහෙම ගිනි විජ්ජුම්බරයක් එනවා. ඊයේ දවල් ඉල්ලගත්ත 500ක් පෑකින් දෙන්නම් කියලා. තාම දී ගන්න බැරි වුණා. මේ මම යනවා. මේ සොයිසා. මේ ගමට ලැජ්ජ කරන්නේ නැතුව ණය කියවලා මිනිස්සෙක් වගේ ඉදා. අපෝ ජනකගේ පම්පෝරි නම් තියෙනවා.